Nasty මොකද වෙන්නේ? ඉතින් thank you so much. අපේ 50 වෙනි අර්ධශතක අපි half century ගහුවා අපි. දැන් century ගහන්න අපිට ඔයගොල්ලන්ගේ support එක ඕනේ. ඉතින් ඔයගොල්ලෝ බලලා දැන් මොකද්ද මේ අද කරන්න කියලා. අලුත් game එකක් ඇත්තටම. අපිට නම් මගේ නම් ජීවිතේ first time. ඔය life එකේ first time game එකක් මම කරන්නේ. කියන්නේ pickle ball. ඉතින් අපිට වින්දික මහේෂ් අයියා දාවේ නැහැ. මේ game එක අපිට introduce කරලා දුන්න අලුතින්ම කතා කරේ මේක දහම් ගාලේ අලුත් හොඳ game එකක් කියලා. සිරොන් අයියා. සිරොන් කොහොමද? අද අපිත් එක්ක ප්‍රමාත් අයියා අලුත් විසබීජ පුරුදු කරපෙක් කෙනා. මේ අයියා තමයි කියලා දුන්නේ මේ ගේම් එක දැන් පිටලා තියෙනවා හොඳට. ඔව් අපි බැඩ්මින්ටන් විසබීජ ගියා දැන් මේ අලුත් පිකල් බෝල් විසබීජයි මොකක්ද කියන්නේ අලුත් ෆෝන් එක. නෑ නෑ හොඳයි හොඳයි පටන් ගන්න ඕනේ. ඔව් නෑ first time play කරේ pickle ball. pickle ball. pickle අපේ normal pickle ball. මේක මේ ඇමරිකාවේ මරගෙන. ඔව් ඉතින් මේ මම හිතලා ලංකාවේ අපේ යාළුවන්ට මේක අලුත් ගේම් එකක්. මේක මේ ටේබල් ටෙනිස් බැඩ්මින්ටන් ටෙනිස් ඔක්කොම එකතු වෙනවා. කොම්බිනේෂන් එකක්. ඉතින් බලන්න පොඩි විඩියක් වෙනවා මේකෙදි. ඩයි thank you so much. ඊට කලින් අපිට පොඩි දෙයක් කියන්න. හැමෝම ආතල්ලගේ කන්න බොන්න ආතල්ලගේ කන්න බොන්න ආතල්ලගේ ඉන්න. ඔව් මේ අවස්ථාවේදී ක්‍රීඩකයන් සියලු දෙනා දෙපිලකට බෙදී පිකල් බෝල් ගැසීමට සූදානම් වන්නේ. ඔව් අපි බලමු කොහොම තරගයක් වෙයිද කියලා. මද්ද පවසනවා. ඔව් පන්දු යොමු කරනවා. ඔබත් පන්දුර පාවා දෙනවා. නැවතත් ඉල්හාන් ඉන්දික අවමත තමත් ඉංග්‍රීසි තරගයේ අදිනවා. නසනීය පහරවල් කරනවා. අත්පගන්නේ. ඔව් ඩිපල්බ පහල ගන්නවා. ආව් දැලේ වදිනවා. දැවි යනවා මෙයා. දැවි යනවා. මේ අවස්ථාවේදී දිල්හාන් පන්දු යොමු කරන වින්දික උඩින් පහරෙල්ල කරනවා. දිල්හාන් ප්‍රබාද පන්දුව දෙවරක් පතිත වෙනවා. ඒ සමගින් ඔව් දෙදෙනාටම සිතා ගැනීමට නොහැකි වෙනවා කවුද පන්දුට පාර දෙන්නේ කියලා. ඒ පන්දු අනුව හොඳ ආකාර යොමු කරන වින්දික විසින් නමුත් අනිත් පිළේ ඉන්න ක්‍රීඩකයන් දෙපළව නන්නත්තර යනවා. ඔවුන්ට සිතා ගැනීමට නොහැකි වෙනවා කවුද පන්දුට පාර දෙන්නේ කියලා. ඔව් තරගය නැවතත් ආරම්භ කරනවා. ඔව් ෂෙරෝන් ඉතින් පාර කෙල්ල කරනවා. ඔව් නැවතත් ඔව් කිමු තරගයක් ඔව් දිල්හාන් තව දර්ශනීය බෑක්හෑන්ඩ් ප්‍රහාරයක් කෙල්ල කරනවා. ඔව් වින්දික වෙත හඳු යොමු කිරීමට අවස්ථාවක් නැවතත්. බලමු විශේෂ මොකක් සිදුවේද කියලා. කාලියල් බලා එල්ල කරනවා. ඔව් දිල්හාන් ඔව් තවත් මනරම් පාරක් දෙකට නැවි පාර නිරකේ බොරිය හපා තරග එල්ල කරනවා. මොහොතසාර්ථකයි පන්දුව කැලේ යනවා. අයියෝ ඒ නිපන්දුවක් ලෙස අපි සලකුණු කරනවා. ඔව් නැවතත් වින්දික විසින් පන්දු යොමු කිරීමට සූදානම්. ඔව් පන්දු යොමු කරනවා. ඔව් ප්‍රභාත් විසින් පාර කෙල්ල කරනවා. නැවතත් ෂෙරෝන් පාර කෙල්ල කරනවා. ඔව් දිල්හාන් ඉතාලම මනරම් පාර කෙල්ල කරනවා. හැබැයි වැදුන්නේ නැහැ.
ගේම් එක පට්ටාත පිකල් බෝල්. ඉතින්නේ කෝට්ස් පට්ට. අපිට ශිරෝන් අය තමයි ඔක්කොම අපිට කියලා දුන්නේ ඒක ප්ලේ කරන්න විදිය රූල්ස් ඊට තරම් ලීසි නෑ වැඩේ. මේක ඇත්තටම ටෙනිස් TT ටේබල් ටෙනිස් and බැඩ්මින්ටන් වල පොඩි කම්බිනේෂන් එකක් ඇත්තට මේක. Okay. ඉතින් ඔන්න ඔහොමයි අපේ අලුත්ම පිකල් බෝල් ගේම් වීඩියෝ එක නිමාවට පත් වෙන්නේ. ඉතින් අපේ වීඩියෝ බලන හැමෝටම ගොඩාක් ස්තුතියි. අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා.